ආයුබෝවන් වෙල්කම් ටු කැන්ඩි ප්‍රොපර්ටි. ඔන්න ඉතින් අද ඔයාලා වෙනුවෙන් අරන් ඇවිල්ලා තියෙනවා වටිනා කියන නේවාසික වශයෙන් වගේම ව්‍යාපාරික වශයෙන් වටිනාම කියන දේපලක් ගැන විස්තරයක්. ඉතින් මේ වටිනා කියන දේපල පිහිටලා තියෙන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගල්නෑව ප්‍රදේශයේ. ඉතින් ඔයාලා මේ දකින්නේ ව්‍යාපාරික ගොඩනැගිල්ල. ඉතින් ඔයාලට පේනවා ඇති දැනටමත් සාර්ථක ව්‍යාපාර පවත්වාගෙන යනවා. ඉතින් ඔයාලට මාසිකව හොඳ ආදායමක් ලබන්න පුළුවන් ආකාරයේ හොඳ වටිනා කියන දේපලක් තමයි මේ. මේ ව්‍යාපාරික ස්ථානයේ ඉඳලා ඊටාම ආසන්නව තමයි පිහිටලා තියෙන්නේ ගල්නෑව නගරයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ඒ වගේම ගල්නෑව පොලිසිය, NSB, People's BOC වගේ බැංකු, ඒ වගේම තමයි ගල්නෑව මධ්‍ය මහාවිද්‍යාලය. මේ සියල්ලටම තියෙන්නේ මීටර් 500ක් වගේ පුංචි දුරක්. ගල්නෑව තඹුත්තේගම ප්‍රධාන මාර්ගයට මේ දෙපළ ඉඳලා තියෙන්නේ මීටර් 200ක් වගේ පුංචි දුරක්. ගල්නෑව සතිපොළ පිහිටලා තියෙන්නේ මේ ගොඩනැගිල්ලට ඉදිරිපසින්. මේ ගොඩනැගිල්ල දිග අඩි 42ක් වගේම පළල අඩි 24කින් සමන්විත වනවා. තලාව අනුරාධපුර නුවර ප්‍රධාන මාර්ගයට කිලෝමීටර් 5ක දුරක් තමයි තියෙන්නේ. කැකිරාවට කිලෝමීටර් 20යි, අවකන දුම්රිය ස්ථානයට කිලෝමීටර් 5යි. ගල්නෑව නගරයේ පොළපාර දෙවැනි ලේන් එකේ තමයි මේ වටිනා කියන දේපල පිහිටලා තියෙන්නේ. ඉතින් පර්චස් 10ක භූමි ප්‍රමාණයක් තමයි මේ ගොඩනැගිල්ලත් සමග මෙතන තියෙන්නේ. ජයභූමි ඔප්පු සහිත මේ වටිනා කියන දේපල ඔයාලට මිලදී ගැනීමේ හැකියාව තියෙනවා මිලියන 55ක මුදලකට. ඒ කියන්නේ කෝටි 5මාරකට. ඉතින් මේ මිල ගණන් තවදුරටත් සාකච්ඡා කරගන්න පුළුවන් දේපල පරීක්ෂා කිරීමෙන් පසුව මේ තිරේ දිස්වන්නේ හිමිකරුවන්ගේ දුරකථන අංක. ඉතින් ඔයාලට පුළුවන් මේ අංකවලට ඇමතුමක් දීලා දිනයක් වේලාවක් වෙන් කරගෙන පරීක්ෂා කරලා මිල ගණන් සාකච්ඡා කර ගැනීමකින් අනතුරුව මේ වටිනා කියන දේපලේ හිමිකාරීත්වය ඔයාගෙම කරගන්න. ඔයාලගෙත් මේ විදිහම විකුණන්න ඉඩමක් නිවසක් හෝ ව්‍යාපාරික ස්ථානයක් තියෙනවා නම් ඔයාලට පුළුවන් අපිව සම්බන්ධ කරගෙන අපේ channel එකේ මේ ආකාරයෙන්ම දැන්වීමක් පළ කරගෙන ඉතාම ඉක්මනින් සාර්ථකව විකුණ ගන්න. ඉතින් ඒ සඳහා ඔයාලට කරන්න තියෙන අපිව සම්බන්ධ කරගන්න එක. අපිව සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංක පහළ description එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. මේ දේපල ගැන සම්පූර්ණ අදහසක් ගන්න ඉතින් වීඩියෝ අවසානයේ වනතෙක් නරඹන්න කියලා ආරාධනා කරන ගමන් අදට අපි ඔයාලගෙන් සමුගන්නවා තවත් වීඩියෝකින් හමුවන බලාපොරොත්තු ඇතුව. පරිස්සමෙන් ඉන්න හැමදෙනාම ගිහින් එන්නම්. සුබ දවසක් සියලුම දෙනාට.